Hello brothers, welcome back. ඉතින් අදත් ඔයාලා එකතු වෙන්නේ Black සහස් YouTube channel එකත් එක්ක. අද මම ගෙනාවේ මේ වීඩියෝ එක friends TikTok YouTube short කරන අයට ගොඩක් වැදගත් දෙන දෙයක්. මේක තමයි friends මම දන්න ගොඩක් අය දන්නවා. මේක editing app එකක් friends. මම මේ app එක install කරන විදිහයි ඒකේ වීඩියෝ එකකුත් මේකෙදි මම හදලා පෙන්නනවා. හරි friends අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. හරි friends ඔයාලා පළවෙනිම කරන්න ඕනේ ඔයාලගේ Play Store එකට යන්න ඕනේ. ඒකට ගිහිල්ලා search button එක click කරලා මේ විදිහට මෙතනින් search කරගන්න CapCut කියලා. ඊට පස්සේ මේ විදිහට එනවා. CapCut කියලා මේ කොහොම යන්න එපා ඔයාලා හොය මේවා හැම බලන්න එපා. මේ උඩින් වෙන්නේ මෙන්න මේක. මෙන්න මේ app එක එනවා friends. මෙන්න මේ app එක පොඩ්ඩක් බලන්නවත් දෙයක් නැහැ. මේක තමයි friends app එක. මේකේ MB 193යි. ඔයාලා මේක ඊට පස්සේ install කරගන්න. මම පොඩ්ඩක් මේක install වෙනකන් ඉන්නම්. හරි friends දැන් මේක install කරලා ඉවර වෙන්න යන්නේ. හරි friends install කරලා ඉවරයි. ඊට පස්සේ ඔයාලා මේ විදිහට open කරගන්න එක. ඒකට ගියාම friends යකෝ යන්නේ නැහැ. හරි. ගියාම friends මේ විදිහට මොකක් හරි friends ඊට පස්සේ දැන් ඔයාලා TikTok හරි YouTube short හරි කරන කෙනෙක් වගේ නම් ඔයාලට ගොඩක් වැඩ ගන්න වෙන්නේ මෙන්න මේ option එක. මෙතනින් friends කොහොමද තියෙනවනේ. මේවෙන් friends අපිට video editing විතරයි කරන්න පුළුවන්. එහෙම වුණාට එක song දාලා ඒව හදන්න පුළුවන් මෙන්න මේ Tempest කියන එක තමයි. මෙන්න මේකට ගියාම friends YouTube TikTok එකේ හරි YouTube එකේ හරි හදපුවා එනවා friends. මේ තියෙන්නේ ඉන්න මම ඔයාලට මේක විදිහට පෙන්නන්න. ඔන්න ඕක friends ඊට පස්සේ අපිට පුළුවන් මේකට අපිට පුළුවන් මේ අපිට මේ විදිහට මේක හදාගන්න. friends ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේ use temples කියන එක වන්න ඕනේ. මම මෙන්න මේ විදිහට තමයි මේ වීඩියෝ එක හදන්න යන්නේ. මේම ගිහිල්ලා මෙන්න මේ මගේ අපි හොයාගන්න ඕනේ ඒ ඇඩ් කරන්න ඕනේ වීඩියෝ එක. මම ඇඩ් කරන්නේ friends මෙන්න මේක. ඊට පස්සේ next යන්න ඕනේ. ඊට පස්සේ මේ දේ චුට්ටක් search කරනවා. අපි මේකට timing එකත් අනුව දාන්න ඕනේ වීඩියෝ එක. කියන්නේ උපරිම timing එක එහෙම කොහොමද කියලා එක එක විදිහයි. මම හදපු මේක. අපිට ෆොටෝ දාලා හදන්න පුළුවන්. හරි friends මේ විදිහට තමයි මේක දැන් හැදෙන්නේ. ඊට පස්සේ අපිට මේකට ගියාම මේක ඇවිල්ලා friends මේකේ අකුරු තියෙනවා. මේ අකුරු ගන්න ඕනේ ඒක නිසා අපිට දැන් එතන song එකක් දාගන්න. මම song එක දාලා පෙන්නන්න. ඊට පස්සේ ඕම දුන්නා. මෙන්න මේ මොනවා හරි එන්න පුළුවන් ගොඩක් වෙලාට එන්නේ නැහැ. ඒවෙන් බෑකප් වෙන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම අහනවා. කෙලින්ම මේක ඕනනම් TikTok එකටම දාන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙහෙම කරලා අපිට පුළුවන් මේක හැදෙන්න අරින්න. හරි friends ඊට පස්සේ හරි friends දැන් මේක හැදිලා ඒ කියන්නේ load වෙලා ඔක්කොම වෙලා සුපිරියට වීඩියෝ එක හැදිලා ඉවරයි. දැන් අපිට ඕන නම් කෙලින්ම මේක TikTok එකට share කරන්න පුළුවන්. එහෙම නැත්නම් done දෙන්න පුළුවන්. මම done දෙනවා. මේ තියෙන්නේ මම හදපු වීඩියෝ එක. මම හදපු වීඩියෝ සුපිරියටම තියෙනවා. ඔය විදිහට friends ඔයාලට පුළුවන් ඒ විදිහට ඒ app එකෙන් ඕනම වීඩියෝ එකක් ඒ app එකෙන් හදාගන්න පුළුවන්. මේ තියෙන සුපිරි වීඩියෝ හදන විදිහ එතකොට අපිට පුළුවන් normal අපි හදන වීඩියෝ එකක්. ඒ කියන්නේ අන්න එහෙම new project. ඒ කියන්නේ අපේම වැඩක් අපිට කරන්න පුළුවන්. දැන් මම කරන්න යන්නේ එහෙම එකක්. දැන් අර කලින් මම හදපු වීඩියෝ එක තියෙනවනේ. අපිට ඒක edit කරලා ලස්සනට හදන්න පුළුවන් friends. ඒ කියන්නේ ඔයාලා දැන් හිතන්න මම දැන් හදපු වීඩියෝ එක තියෙනවනේ මෙන්න මේ cat cup කියලා තියෙන්නේ. ඒක ඕනනම් මට අයින් කරන්න පුළුවන්. එතකොට ඒ වගේම මේකේ ඔයාලා හිතන්න මම මේකේ මම සින්දුවක් හම්බුන සින්දුවනේ මට ඕනේ ඒක අයින් කරන්න. ඔන්න දැන් මම ඒක අයින් කරා. එතකොට මට ඕනේ මේකෙන් සින්දුවක් හොයලා දාන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම song වලට ගිහින් මෙතන තියෙන සින්දුවක් අපිට හොයලා දාන්න පුළුවන්. මම දාන්නම් ඒ විදිහට.
මෙන්න මේ වීඩියෝ දාන්න ඒ විදිහට අපිට එහෙම දාන්න පුළුවන්. එතකොට friends ආයේ අපිට මේ ප්‍රොජෙක්ට් එකකට ගියාම ගොඩක් දේවල් කරන්න පුළුවන්. දැන් මට මේ වීඩියෝ කොටසක් කපන්න ඕනේ. කොටසක් කියන්නේ කට් කරලා අයින් කරන්න ඕනේ. ඔය හිතන්න මට මේක ඇල්ලයි ඔහොම මේ ගානට කරලා අවසාන චුට්ටයි අයින් කරන්න ඕනේ. දැන් ඔයාලා හිතන්න මම මෙහෙම ගන්නවා. මෙන්න මෙතන මේ සින්දුව ඉවර වෙන අන්න එතනින් මට ඒක අයින් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදිහට මෙහෙම ඒක ඇල්ල අයින් කරන්න ඕනේ. මම ඔන්න එතනට තිබ්බා. දැන් ඔයාලට බලන්න පුළුවන් එතනින් වීඩියෝ ඉවර වෙනවා. ආයි මේක අපිට ස්පීඩ් කරන්නත් පුළුවන්. ඒ වගේම මේකට අපිට අකුරු සර්ච් කරන්න ඕනේ කියලා හිතන්නකෝ. මොකක් හරි සර්ච් කරන්න ඕනේ. මම මේකට සර්ච් කරන්න. ලයික් කියලා දාන්න. ඒ විදිහට අපිට ඒවා සර්ච් කරන්න පුළුවන්. මම ඒ ලයික් කියලා මේක කැපුවා. හරි friends ඒ විදිහට අපිට මේකේ මෙහෙම හදාන්න මේකට බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්න පුළුවන්. මම දැන් මේකට කලර් එකක් දාන්න. මම දාන්නම් රතු පාට වගේ. සිලෙක්ට් කරා. මම ඒකත් friends අයින් කරා. මොකද මම කැමති නැහැ බෑග්ග්‍රවුන්ඩ් වලට. හරි friends අපිට මේ විදිහට බලන්න පුළුවන්. දැන් මේකෙන් අපි හැදුවම මේ ඉවරලා මෙන්න මෙහෙම කැප් කට් කියලා ඒකේ ලෝගෝ එක වැටෙනවා. අපිට ඕන ඒක අයින් කරන්නත් පුළුවන්. මම දැන් ඒක අයින් කරන්නේ නැහැ. ඒ විදිහට ඊට පස්සේ මේ එක්ස්පෝර්ට් කියලා දුන්නම් මෙන්න මේ විදිහට ආයෙ මොකක් හරි න ගොඩක් ඒ වෙලාවට නෑ මම මොකක් හරි කෙස. ඊට පස්සේ මෙන්න මේ විදිහට වීඩියෝ එක හැදෙනවා. අවසානට මේක හැදිලා යනවා කෙලින්ම අපේ ගැලරියට. එතකොට මේ CapCut app එකෙන් අපිට YouTube short කරන කෙනෙක් YouTube මේ TikTok කරන කෙනෙක්ට ගොඩක්ම වැදගත්. CapCut වගේ app එකක් ඕනම ෆෝන් එක තියෙන්න ඕනේ නැත්නම් වැඩක් නැහැ. ඊට පස්සේ ඒකෙත් මෙතනින් අපිට ෂෙයා කරන්න පුළුවන්. අපහසු දෙකට ගොඩක්ම TikTok එකට YouTube නම් දාන්නේ නැහැ මේකෙන් ඇත්තටම හදලා කට්ටිය. ඊට පස්සේ ඒ විදිහින් මේකත් මම දන් දුන්නා. දන් දීලා මම ඊට පස්සේ මේකෙන් උත් ආයෙ බෑක් වුණා. දැන් මං ආයේ ගැලරියට යනවා. ගැලරියට ගියාම මේ පේනවා ඇති අර කලින් වීඩියෝ එකයි ඒක මං ඊට පස්සේ ආයෙ හැදුවනේ. ඒ වීඩියෝ එකයි පේනවා. ඒ වගේ වීඩියෝ එකක් ලස්සනට කරගන්න පුළුවන් මේ CapCut කියන app එකෙන්. හරි friends අපිට මේ app එකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ විදිහට මේක තියෙන්න ඕනේ. එතකොට friends මේ වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක subscribe කරලා follow කරන්න. එහෙනම් friends ඔයාලට සුබ දවසක්. bye bye.